සුබ දවසක් ඔයාට Beauty of Life මගේ YouTube channel එකට ආව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාට අරගෙන ආවේ ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ඉතින් කියන්නකෝ ඔයාගේ ගෙදරත් කොච්චර පිරිසිදු කරත් එයා ෆ්‍රෙෂ් වර්ග පාවිච්චි කරත් පුස්කඳ වගේ එනවද? ඉතින් අපි කොච්චර එයා ෆ්‍රෙෂ් වර්ග දැම්මත් වැඩි වෙලාවක් ඒ සුවඳ තියෙනවා අඩුයිනේ. ඉතින් ඔයාගේ ගෙදර දවසම සුවඳට තියාගන්න. ඒ වගේම ටයිල් පොළවේ තියෙන පැල්ලම් දූවිලි වගේ දේවල් ලේසියෙන්ම යවලා ටයිල් එක ලස්සනට දිලිසෙන්න. තව දෙයක් තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයන්නේ කැරපොත්තු කූඹි මැස්සන්ගෙන් තියෙන කරදරේ. හැබැයි මං අද හදන ලික්විඩ් එකේ ඒ සත්තුන්ගේ තියෙන කරදරේත් ඔයාට වළක්ව ගන්න පුළුවන්. ඉතින් මේක මං කලින් කීප වතාවම අතහදා බලලා තමයි ඔයාට අරගෙන ආවේ. මුළු දවසම සුවඳයි ගෙදර. ඉතින් මං හරිම ආසයි ඒ සුවඳට. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපිට කපුරු බෝල වලින් 7-8ක් වගේ ඕන වෙනවා. මේ කපුරු බෝල් ටික හොඳට හීනි වෙනකම්ම කුඩු කරලා අරගන්න. ඉතින් මේ තියෙන මං කුඩු කරලා අරගත්ත කපුරු ටික දැන් මේ ටික භාජනයකට දාගන්න. ඉතින් ඔයාලා උයන්න ගන්න භාජනය එහෙම මේකට ගන්න එපා. ඊළඟට මම දාගන්නවා ෆැබ්‍රික් කන්ඩිෂනර්. ඉතින් ඔයාලට කැමති වර්ගයකින් කැමති සුවඳකින් අරගන්න පුළුවන්. ඉතින් මේක දාගත්තාම හොඳ සුවඳක් එනවා අපි හදාගන්න ලික්විඩ් එකට. මම දැන් මේකේ මූඩියෙන් එකක් වගේ දාගන්නවා. ඊළඟට මම එකතු කරගන්නවා ලික්විඩ් ඩිටර්ජන්ට් එක. ඒකත් ඔයාලට කැමති වර්ගයකින් අරගන්න පුළුවන්. මම දැන් ඒකෙන් මූඩියෙන් එකකුත් දාගන්නවා. ඊළඟට මම දාගන්නේ විනාගිරි. ඉතින් විනාගිරි කියන්නේ හොඳ පිරිසිදු කාරකයක්. විනාගිරි වලුත් මූඩියෙන් 3ක් වගේ දාගන්න. ඔයා මේස හැන්දකින් වගේ දාගන්නවා නම් 2ක් වගේ දාගන්න. දැන් මේ දේවල් ටික හොඳට කලවම් කරගන්න. ඊළඟට මම දැන් මේකට එකතු කරගන්නවා තද උණු වතුර වීදුරුවකින් එකක්. මේක දිය වෙලා නැති කපුරු කෑලි එහෙම තියෙනවා නම් ඉක්මනට දිය වෙනවා තද උණු වතුරට. ඉතින් අපි මේ හදන ලික්විඩ් එකෙන් ගෙදර තියෙන ටයිල් ටික ඉක්මනට පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මාර සුවඳක් තියෙන මුළු ගෙදරම. දැන් ඊළඟට අවශ්‍ය තරමට ඇල් වතුර දාගන්න තියෙන්නේ. මම ගත්ත ප්‍රමාණයන් එක්ක මම මේකට ඇල් වතුර වීදුරු 2ක් දාගන්නවා. දැන් ආපහු මේක ටිකක් හොඳට කලවම් කරගන්න. තව දෙයක් ඔයාලට කියන්න ඕන ඔයා මේක කලවම් කරනකොට මේ විදිහේ කෝටු කෑල්ලකින් හරි නැත්නම් ඔයා කැමරට පාවිච්චි කරන්නේ නැති හැන්දකින් හරි මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් අපි මේ හදාගත්ත දියර එක බෝතලයකට දාගන්න ඕනේ. ඉතින් ඔයාලට තියෙනවා නම් මේ වගේ ස්ප්‍රේ බොටල් එකක් හරි එහෙම නැත්නම් ලීටරේ බීම බෝතලයකට හරි මේ විදිහට දාලා ඔයාට පුළුවන් ඒකේ මූඩේ පොඩි සිදුරක් විදලා අරගන්න. එහෙම නැත්නම් පරණ ස්ප්‍රේ බොටල් එකක ස්ප්‍රේ කෑල්ල තියෙනවා නම් බෝතලයට සවි කරලා එහෙම පාවිච්චි කරන්න ගන්නත් පුළුවන්. දැන් අපි මේ හදාගත්ත දියර එක පරිස්සමින් බෝතලයට දාගමු. ඉතින් මම දැන් හදාගත්ත මේ දියර එක සම්පූර්ණයෙන්ම දාගත්තා. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. දැන් හොඳට අතුගාගත්ත ටයිල් පොළොවට මේ දියර එක හොඳට පොළොව තෙත් වෙනකන් ස්ප්‍රේ කරගන්න. මේ විදිහට හැමතැනම ස්ප්‍රේ කරගත්තට පස්සේ දැන් ඊළඟට මොප් කරගන්න. ඉතින් මේ ස්ප්‍රේ එක ඔයාගේ ගෙදර සාලෙට, කාමරයට, බාත් รู එකට, කුස්සියට, ඒ වගේම බැල්කනිය හොඳට පිරිසිදු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කෘමිසත්තු වැඩි හරියක් එන තැනන කුස්සිය උඩ බැම්ම මේ දියරකින් ටිකක් ස්ප්‍රේ කරලා ස්පොන්ජ් එකකින් හොඳට පිහදාලා පැයක් දෙකක් හොඳට වේලෙන්න තියන්න. එතකොට කූඹි මැස්සෝ හූනෝ එන එකත් වලකිනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ටයිල් එකේ හොඳ වෙනසක්. ටයිල් වල හොඳ දිලිසෙන දීප්තිමත් ගතියක් එනවා. ඉතින් කුණු දූවිලි පැල්ලම් හරිම ඉක්මනින් මේ දියරකින් අයින් කරගන්න පුළුවන්. ඒ වගේම කූඹි මැස්සෝ කැරපොත්තෝ හූනෝ ඉන්නවනම් මේ දියරකේ සැරට ගෙදර ඉන්න පුංචි පුංචි කෘමිසත්තු ඔක්කොම යනවා. ඉතින් සතියට දෙපාරක් තුන් පාරක් වගේ මේ දියරක ස්ප්‍රේ කරලා මේ විදිහට ටයිල් ටික හොඳින් පිරිසිදු කරගන්න. ඉතින් මේක ස්ප්‍රේ කරපු වෙලේ ඉඳන් පුදුම සුවඳක් තියෙන මුළු ගෙදරම හරිම සුවඳයි.
ඔන්න දැන් ඔයාට මේ පේන ටයිල් ටික ඔක්කොම පිරිසිදු කරගත්තට පස්සේ අවසානට පේන විදිහ ඉතින් ටයිල් වල හොඳ දීප්තිමත් ගතියක් තියෙනවා. ඉතින් කාර්ය බහුල ඔයාට මේක හරිම වටිනවා. ඔයත් අනිවාර්යෙන් try කරලා බලන්න. ගෙදර කෘමිසත් වෙන එකත් වැලකිලා ටයිල් ටිකත් ලස්සන කරලා මුළු ගෙදරම සුවඳ කරන මේ දියර එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නැරඹුවට. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වටිනවා කියලා හිතනවා නම් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා එකතු වෙන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.